ඊළඟ පාඩම කොහොමද අපි හදාගත්ත ටේබල් එකක් නැත්නම් වගුවක් කොලම් දෙකක් එකට කරන්නේ මේ විදිහට මම වගුව පෙන්නනවා මේ කොලම් එකයි මේ කොලම් එකයි එකට කරන්නේ කොහොමද නැත්නම් මර්ජ් කරන්නේ කොහොමද කියන එක දැනගන්න. ගොඩක් අය මෙන්න මේක සිලෙක්ට් කරලා මේක සෙන්ටර් කරලා තියෙන මේ විදිහට. මේ විදිහට සෙන්ටර් කරාට ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ කොලම් දෙක මර්ජ් කරන්න ඕන. මම ඉස්සරෝග මේ කොලම් දෙක සිලෙක්ට් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මෙතන layout tool එකට යනවා මම. layout tool එකට ගිහිල්ලා තියෙනවා merge කියලා පොඩි කොටසක්. මේකේ merge cell කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරපුවාම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ කොලම් දෙක එකට වෙලා තියෙනවා. මේක සෙන්ටර් වෙලා තියෙනවා. සෙන්ටර් කරගන්න පුළුවන්. සෙන්ටර් වෙලා තියෙනවා මෙතන. මේ විදිහට මාතෘකාව දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ දෙකත් මර්ජ් කරනවා. මේ විදිහට මේ දෙක සිලෙක්ට් කරලා layout tab එකට ගිහිල්ලා මර්ජ් කරනවා මේ විදිහට. ඊට පස්සේ බලන්න මේකත් මේ විදිහට එක සෙල් එකට ඇවිල්ලා තියෙනවා මර්ජ් වෙලා. ඊට පස්සේ මට මේ දෙක ආපහු තිබ්බ විදිහටම දාගන්න ඕන. මම ආපහු සැරයක් මේ කොලම් එක මේ විදිහට කොලම් එකම සිලෙක්ට් කරගන්නවා මෙහෙම. ඊට පස්සේ මෙතන තියෙනවා ස්ප්ලිට් සෙල්. කියන්නේ සෙල් එක අපිට අර තිබ්බ විදිහටම දාගන්න ඕන. දෙකකට බෙදා ගන්න ඕන. දෙකට හෝ ඊට වැඩි ගානකට බෙදා ගන්න පුළුවන්. මේක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඩයලොග් බොක්ස් එකක් එනවා. මේක අහනවා නම්බර් කොලම්ස් කීයක් අපිට දාන්න පුළුවන්ද කියලා. 2යි 3යි ඕන තරම් අපිට දාගන්න පුළුවන්. numbers of rows කීයක් අපිට දාගන්න පුළුවන් වේද කියලා. අපිට කැමති ගාණක් දාගන්න පුළුවන්. මම ඊට කලින් තිබ්බේ කොලම් 2යි row 1යි. ඒක නිසා මේක ඕකේ කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මේ කොලම් දෙකක් තියෙන වුණාට මෙන්න මේ කෙලින් එන්න ඕන එක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ විදිහට අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඊළඟ පාඩමේදී